නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවෙනි දළදා ප්‍රදර්ශනය පැවැත්වෙනවා 952 සැප්තැම්බර් මාස දවසේ. එතෙක් ඉංග්‍රීසියෙන් යටත්ව තිබූ රටේ පළමු වරට අපේම අමාත්‍යවරු පත් වෙලා පවත්වන දළදා ප්‍රදර්ශනය මේක. ඒකට රට පුරාම වන්දනා නඩ යනවා නුවර දළදා මාලිගාවට දළදා වැඳ ගන්න. දැන් ඕක ඔය සිද්ධියත් එක්ක අපේ ගමේ අපේ මී ආත්තම්මගේ මල්ලි කෙනෙක් හිටියා. අපේ මී ආත්තම්ම අවුරුදු 108ක් ජීවත් වෙලා හිටියා. 965 මට අවුරුදු 11 දී නැති වුණේ. මට මතකයි හොඳට. ඒ සීයා මට හැමදාම මම දකින නඩට හිටියේ කියනවා මට. ඒගොල්ලොත් වන්දනා නඩයක් අරගෙන ගියා දකුණු පළාතෙන් මෙහෙම දළදා වදින්න. ඉල පොලිමේ ඉන්නවා. නමුත් පොලිමේ ඉඳිද්දී ඒගොල්ලෝ පිටින් නිලමක්කාරයින් නොයෙක් බලතල තියන අය දළදා වැඳ ගන්නවා මුලින්. අර මිනිස්සු පොලිමේ බලාගෙන ඉඳිද්දී. දැන් පොලිමේ ඉඳපු එක්තරා ගැබිනි මවක් ක්ලාන්ත වෙලා ඇද වැටෙනවා. ළඟ ඉඳපු කාන්තා පොලිස් නිලධාරිණියක් ඇයට අවශ්‍ය ප්‍රථමාධාර දීලා ඇයටත් ඇගේ නඩේටත් ඉක්මනින් දළදා වැඳ ගන්න අවස්ථාව සලසනවා. ඒ කාන්තාව මගේ අම්මා. ඇයට ලැබෙන හිටි දරුවෝ මම. ඊට ජුනි මාසයේ 53 ජුනි මාසයේ මම ලැබෙනවා. 54 ජුලි මාසයේ අම්මා නැති වෙනවා. නමුත් ඔය කතාව අර සීයා මට හැමදාම කියන පුතාලා අම්මා හින්දා අපට දළදා වැඳ ගන්න හම්බුණා කියලා. ඒක මහා රිදවීමක් මට ඇත්තටම මගේ මාව හැමදාම රිදවන කතන්දරයක්. ඒ නිසා තමයි මම මේ ගීතය ලියන්නේ. පාතේ ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න. ඔබ දන්නවා ගම්පෙරළියේ පියල්ල නන්දා කියන්නේ නාමල් පූජා කරන පරගඩු විහාරේ. දළදා හාමුදුරනේ පාතමාලයට වන්න අපට උඩට නගින්න දෙන්නේ නැහැ. අදත් දළදා පෙරහැරේ පාතරට බෙරයක්වත් වාදනය කරන්න දෙන්නේ නැහැ. මේ ඔක්කොම කුල තියෙනවා. මෝදු ගියා ලෙලි තැළුවා පිළිගඳෙන් බෑමි දෙන්න. ඒත් අපේ මල් සුවඳයි පා බාර නොගෙන ඉන්නේ. හීල් හෙවන ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න. ඇඟපත කලුණක් අපේ කිලිකුරු නැති හිත බලන්න. දළදා හාමුදුරුවනේ පාතමාලයට වගේ. ඒක තමයි මම ලියුවේ. සමහර කිව්වා මේක දළදා වහන්සේට අපහාස කරන එකක් කියලා. එහෙම එකක් නෑ මේකේ. මම කිව්වේ ලෝ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී දෙන නොමදා සිරි සගමොක් සැප නිසැදී ලද මුනිඳා දම්කඳ පහස මන බැඳී මුනින් බුදුහාමුදුරන්ගේ ධර්මස්කන්ධයේ ස්පර්ශයේ වැඩිම ලැබෙන්නේ මේ දළදාව. බුදුහාමුදුරුවෝ කිව්වේ හැම සිව්දකින්ම වඩින මිනිස්සු ඔක්කොම එක ගඟකට වැටලා සමානයි කියලා. එහෙම කියපු බුදුන් වහන්සේගේ දළදා වඳින්න ගිහිල්ලා වෙන් කරනවා නම් මිනිස්සු උඩපාත කියලා වෙනස් විදිහට ඒක බුද්ධ ආගමට කොච්චර එකඟද කියලා අපිට කල්පනා කරන්න වෙනවා.